කොහමද මම නදී කාලෙකට කලින් හදපු ඒ වුණාට ආදරේ පිරුණ නිර්මාණයක් හදපු හැටි තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. මේක මගේ ස්කෝලේ යාළුවෙක් එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙන්න තමයි මට කියලා හදවගත්තේ. හાર્ට් ෂේප් එකේ ෆ්‍රේම් එකක් මම මේ විදිහට ලේසර් කට් කරලා ගෙන්න ගත්තා. මට ඕනි වුණ විදිහ කරගන්න කියලා හිතාගෙන ගිහින් මම මේක සම්පූර්ණයෙන් කළු පාට දාලා විකාරයක්ම කළා. ඊට පස්සේ අවසානයේ කලර්ස් ටික යවලා ඊට පස්සේ තමයි මම මේකේ මල් හાર્ට් මේ හැම දෙයක්ම ඩිසයින් කරේ. යාළුවාට ඕනි උනේ යාළුවාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම දාලා මේ ඩිසයින් එක හදව ගන්න. මොන විදිහේ ඩිසයින් එකක්ද දාන්න ඕනි කියන එකට මට ඕන තරම් නිදහස දීලා තිබුණා. ඉතින් මම ලස්සන ඩිසයින්ස් ටිකක් Canva එකෙන් ජෙනරේට් කරගෙන ඊට පස්සේ යාළුවට දාලා කන්ෆර්ම් කරලා තමයි අවසානයේදී මේ නිර්මාණේ මේ ඩිසයින් එක කන්ෆර්ම් කරගත්තේ. හරිම ලස්සනට ආවා. මං ෆ්‍රේම් එක හදාගත්තේ වුඩ් කට් එකෙන්. ඊට පස්සේ මේ විදිහට ලස්සනට මල් හાર્ට්ස් කලර් කරලා ඊට පස්සේ නම් දෙක කළු පාටින් ඉස්මතු කරලා ගත්තා. ඔන්න විදිහට තමයි කලර් කළේ. හරිම සැටිස්ෆයින් ඒ වගේම මාර්ම ආසාවෙන් තමයි මම මේ නිර්මාණය කළේ. මොකද මගේ නිදහසේ මට කරන්න හම්බුණානේ. ඒ නිසා ඊට පස්සේ යාළුවා දෙන්නගේ කියන්නේ යාළුවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නමුත් මේ විදිහට ලස්සනට කලර් කරලා මම මේක සිකියර් කරගන්න මම මේකට රෙසින් දැම්මා. රෙසින් ලේයර්ස් දෙකක් විතර දාලා ලස්සනට. එතකොට ෂයින් එකට එහෙම තියෙනවානේ. ඉතින් දැන් වුඩ් කට් වලින් නිර්මාණ කරන්නේදී කරනකොට මම ගොඩාක් වෙලාවට රෙසින් දාලා මේක සිකියර් කරගන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට හරිම ලස්සන වෙන්නේ මගේ ෂයින් ලුක් එකක් එනවා. ඒ වගේම කාලයක් ළඟ තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මැක්‍රම් පැටර්න් එක ගැන කියනවා නම් මේක වෙන ඒවට දාපු මැක්‍රම් පැටර්න් වලට වඩා ගොඩාක් වෙනස්. හේතුව එයාට ඕන වෙන්නේ සයිඩ් එකකින් විතරක් පහලට වැක්කිරෙන්න දාන්න. ඒ වගේම තමයි වටේටම ලස්සන මණ්ඩාලා ගෙතුමක් එක්ක කලර්ස් දාලා මේක හදන්න ඕනේ වුණා. රෙඩ් කලර් එක තමයි මම දැම්මේ. ඔන්න ඔය විදිහට ඉතින් මම මේක හිමීට ගොතා ගන්න පටන් ගත්තා. මමත් දැන් ඉස්සෙල්ලාම කරන නිසා මමත් කල්පනා කර කළේ. ඊට පස්සේ මේ කරන්න ඕනේ මොකක්ද කියන එක මගේ ඔළුවට ආවා. ඊට පස්සේ ඉතින් ගොතාගෙන ගියා. ඔන්න ඔය විදිහට තමයි ගොතා ගත්තේ. පෞද්ගලික දවස් ටිකේ වීඩියෝස් දැම්මේ නැහැ. ඉතින් චුට්ටක් එහෙම වෙලා කාර්යබහුල වෙලා හිටපු නිසා දැන් ආයෙමත් දිගට වීඩියෝස් දානවා. ඒ නිසා පරණ වීඩියෝස් ගොඩකුත් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඇත්තටම ආදරය කරන කෙනෙක්ට දෙන්න කියාපු ගිෆ්ට් එකක් මේක. මේ වගේ නම් දාලා ෆොටෝස් දාලා ඒ වගේම තමයි ඔයාලා කැමති විදිහ ඕනම විදිහක ඩිසයින් එකක් ලේසර් කට් කරලා හෝ ලේසර් කට් නොකර ෆොටෝස් දාලා හරි මට කියලා හදාගන්න පුළුවන්. දැන් මේක හાર્ට් ෂේප් එක උනාට නම වෙනුවට මේකට ක්ලොක් එකක් දාලා ෆොටෝස් දාලා උනත් හදාගන්න පුළුවන්. ඒ වගේ නිර්මාණයක් මම ඔයාලට පෙන්නන්නම් ළඟදී එනවා. එක පැත්තක් ගොතාගෙන ඉවරයි. දැන් අනිත් පැත්ත ලස්සනට ඩිසයින් කරගන්න තියෙන්නේ. ඒ පැත්ත වෙනස් විදිහකට තමයි ගොතාගන්නේ. ඒ පැත්ත ලස්සනට අර පලාපෙති වගේ නෙළුම් පෙති වගේ තියෙන විදිහට තමයි ඒ පැත්ත ගොතාගන්නේ. ඔන්න විදිහට ඉතින් ගොතාගෙන ගියා. මට මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම කරලා පාට කරලා ඔක්කොම කරලා ඉවර කරන්න දවස් 4ක් වගේ ගියා. මොකද මම මේකේ වුඩ් කට් එක උඩට රෙසින් කළානේ. ඒ නිසා රෙසින් එක වේලෙන්නත් දවස් 2ක් විතර ගියා. ඊට පස්සේ ගොතලා ඔක්කොම කරන්න දවසක් වගේ ගියා. ඒකට කලර්ස් දැම්මට පස්සේ කලර් එක වේලෙන්න තව දවස් 2ක් විතර ගියා. ඒ වගේම තමයි මම මේක ගෙතුවේ හොඳ නූල් වර්ගයකින්. ඒ කියන්නේ නූල් වර්ගවල තියෙනවා එක ක්වොලිටිම නූලකින් තමයි මම මේක ගෙතුවේ. ඔන්න දැන් රවුම ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් අර මේ ඉතුරු වෙන කොටස මේ විදිහට මෙන්න මෙහෙම ඉන්දි කටුවකින් නූල් ටික දිග අර ගන්න ඕනේ. මොකද මම කලින් කිව්වා වගේ මේක වොෂ් කරන්න පුළුවන් විදිහේ කෝඩ් එකක්. ඒ කෝඩ් එකෙන් තමයි මම මේ නිර්මාණය හැදුවේ. ඊට පස්සේ රැලි ගතිය යන්න මම මේක අයන් කරගත්තා. මේ විදිහට පෙට් කොම්බ් එකෙන් පීරන ගමන් රැලි ගතිය යන්න අයන් එකකින් අයන් කරගෙන ඊට පස්සේ තමයි මම ග්ලූ එක දාලා මේක සෙට් කරගත්තේ.
ඒ වගේම තමයි ග්ලූ එකත් එක්කම මට කලර් එක දාන්න උනා. මොකද ග්ලූ එක සෙට් වුණාට පස්සේ මම කලර් එක දැම්මොත් වතුරත් එක්ක මික්ස් වෙලා තියෙන නිසා අර ග්ලූ එකත් එක්ක එන හයිය, ඒ කියන්නේ ශක්තිමත් බව නැති වෙලා යනවානේ. ඒ නිසා මේ විදිහට මුලින් පීරගෙන ග්ලූ එක දාලා ඒත් එක්කම මම මේකට කලර්ස් දාගත්තා. අපි බලමු කලර්ස් දාගත්තේ කොහොමද කියලා. ඔන්න දැන් ඉතින් අයන් කරලා පීරගෙන නීට් කරගෙන ඉවරයි. දැන් ඉතින් එහා පැත්තට දාන්න නූල් ටිකත් මේත් එක්කම දාගන්න ඕනේ. මොකද මැක්‍රම් නිර්මාණයකට කලර්ස් දානවා කියන එක ටිකක් අමාරු වැඩක්. හේතුව ගානට දාන්න ඕනේ. වැරදුනොත් එහෙම අය උලේ ඉඳන්ම පටන්ගෙන ලියන්න වෙනවා. මොකද කලර්ස් යවන්න බැහැනේ. මතකනේ එකපාරක් මම මේ වගේ නිර්මාණයක් හදලා සෝදලා මට වෙච්ච දේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගම් පේස්ට් ටික අරගෙන මම මෙහෙම දැන් මේක පීරලා ඊට පස්සේ මේකට ගම් පේස්ට් ටික ගාලා නීට් කරගන්න හදන්නේ. අන්න ඔය විදිහට. මුලින්ම කන පිට පැත්තේ ගම් එක ගාගත්තා. ඊට පස්සේ තමයි හොඳ පිට හරවන්නේ. කලර්ස් ටික දාගන්න ලේසි වෙන විදිහට තමයි මම මේක ගම් එක ගාගත්තේ. චුට්ටක් කල්පනා කර කර තමයි කරන්න ඕනේ. මොකද එකපාරට අලුතින්ම නිර්මාණයක් කරද්දි හිතා ගන්න බැරි නිසා. ඊට පස්සේ මම කලර්ස් ටික හදාගන්න යන්නේ. මේකට දැන් මේ පර්මනන්ට් කලර්ස් නෙමෙයි. පර්මනන්ට් නොවුනට ඉතින් දැන් මේ ෆැබ්‍රික් පේන්ට් සහ කුකුල් සායන් එකතු කරලා කලර් කරන එකත් කාලයක් පවතිනවා. පර්මනන්ට් කලර්ස් දානවා නම් අනිවාර්යයෙන්ම කෙමිකල් එකම දාන්න වෙනවා. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. මෙතනදී මම පාවිච්චි කරන්නේ ෆැබ්‍රික් පේන්ට් එක. ෆැබ්‍රික් පේන්ට් උණු වතුරත් එක්ක මික්ස් කරලා ඒකටම කුකුල් සායන් දානවා කලර් එක තව ටිකක් වැඩි වෙන්න. රෙඩ් කලර් එකෙන්මයි සම්පූර්ණයෙන්ම මම මේ අයිටම් එක කලර් කළේ. ඔන්න ඔය විදිහට ඉතින් හදාගත්තා. ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද මේ හાર્ට් එකට මේක දාගන්නේ කියලා. මගේ චූටි යාළුවත් එහා පැත්තෙන් ඇවිල්ලා දැක්කද ඔළුව දාලා එබිකම් කරලා බලනවා. එයාගේ හිතේ මේක කෑමක් කියලා. හරි. ඔන්න දැන් ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් ඉතින් කලර් එක දාන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට පින්සලෙන් තමයි මම කලර් කරගත්තේ. ගෙතුමේ මැද කොටස සාමාන්‍ය විදිහට තියෙන්න ඕන. වටේට තමයි කලර් එක දාන්න කියලා යාළුවා මට කිව්වේ. ඒ නිසා ඒ විදිහට මම කලර් එක දැම්මා. පින්සලෙන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ යට එල්ලෙන කොටසටත් වෙනම දාන්න ඕනි කලර් එක. ඒක දැම්මේ මම එළියේ තියලා මම මේක මේ විදිහටම කලර්ස් දාලා අරගෙන ගිහින් අවුවෙන් තියලා තමයි වේලුවේ. ඔන්න ඔය විදිහට තමයි ෆයිනල් ලුක් එක ආවේ. ඊට පස්සේ මම මේක තව ලස්සන කරගන්න ඕන නිසා මම හිතුවා මේකට පබළු අල්ල ගන්න ඕනි කියලා. ඉතින් මම මුලින්ම try කළේ පොඩි pearl එක. ඒ වුණාට ඒ pearl එක හරි ගියේ නෑ. ඔයාලට ෆයිනල් ලුක් එකේදී ෆයිනල් අයිටම් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මම මේ pearl සයින් කරලා ඒ වෙනුවට wood beads දාලා wood beads වලින් තමයි අන්තිම ඩිසයින් එක ෆයිනලයිස් කරගත්තේ. නිර්මාණයේ තියෙන අර කලර් එකත් එක්ක චූටි පබළු මේකට ගැලපෙන්නේ නැතුව ගියා. ඒ නිසා තමයි මම මේක වෙනස් කළේ. බලන්නකෝ මම අන්තිමට දාන්නම් මේ ඩිසයින් එකේ ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. ඉතින් ඔයාත් ආදරය කරන කෙනෙක්ට මේ වගේ ලස්සන ඩිසයින් එකක් හදා ගන්න ඕනේ නම් ඔයාව හැමදාම මතක් වෙන්නේ එයාගේ රූම් එකට මේ වගේ දෙයක් හදලා දෙන්න පුළුවන්. වැලන්ටයින් එන්න ඕනේ නැහැනේ ආදරය කරන අයට මේවා යූස් කරන්න නේද? ඊට පස්සේ මම ඒක එල්ල ගන්න කොටසත් ඔන්න ඔය විදිහට සම්බන්ධ කරගත්ත හાર્ට් එකටම. දැන් මම මේ විදිහට එජ් එක කපලා නීට් කරගන්නවා. මම WhatsApp එකෙන් කන්ටැක්ට් කරගන්න පුළුවන්. TikTok එකෙන් බලනවා නම් TikTok එකෙන්, ඒ වගේම YouTube එකේ හරහා මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් Insta, Facebook මේ ඕන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් මැසේජ් එක දාන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට මගේ WhatsApp යූස් කරන නම්බර එකේ ඒකට මැසේජ් එකක් දාන්න. ඔයාලට වැඩේ හදිස්සියේ නම් මම මැසේජ් එකට රිප්ලයි කරන්න පළක් වුණොත් කෝල් එකක් දෙන්න. අනිවාර්යෙන්ම මම ෆෝන් එක ආන්සර් කරනවා. ඔන්න ඉතින් කපාගෙන ඉවරයි. එහෙනම් අපි බලමුද ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. ඒ තියෙන්නේ හදලා ඉවර වුණාම එනට ඕක නෙමෙයි හරිම ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. මම මේකට ලස්සන wood beads use කළා. size දෙකකින් බලන්නකො. ඊට පස්සේ හරිම නීට් එකට පිළිවෙලට අයිටම් එක ඉවර කරගන්න මට පුළුවන් වුණා. ලස්සනයි නේද?